සත්‍ය වශයෙන්ම මම මොනවා කිව්වද මොනවා කතා කරාද කියලා මටවත් අවබෝධයක් නැහැ. ආයිබෝන් දේශීය හඬ අදත් සමාජීය කතිකාවකට ලක්වී ඇති කරුණු පිළිබඳව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔබ අමතිමි. පසුගිය වසරකට වඩා කාලයක් තිස්සේ රාජාංගනයේ සද්ධාරතන හිමිගේ YouTube නාලිකාව මගින් බෞද්ධ දර්ශනයට ඉතාමත් අපකීර්තියක් ගෙන දෙන ආකාරයට කතා කිරීම සමාජයේ මහත් ආందోලනාත්මක ක්‍රියාවක් බව ජනතාව කවුරුත් පිළිගෙන තිබේ. සද්ධාරතන හාමුදුරුවන්ගේ අහිංසක පැවිදි ජීවිතයට උන්වහන්සේට සංඝාවාසයක් තියා වැසිකිලි පද්ධතියක් නොතිබුණු බව රටේ ජනතාව මාධ්‍ය මගින් දැනුවත් වී ඇත. එවන් වකවානුවකදී උන්වහන්සේගේ අහිංසකත්වය පිළිබඳ සුදත්ත නම් YouTube නාලිකාවක හිමිකරුවෙකු විසින් ජාත්‍යන්තර දානපතියන්ගේ ආධාරද අරගෙන කෝටි ගණනාවක් වියදම් කර ශ්‍රාවස්තපුර ප්‍රදේශයේ අලංකාර මනරම් ආරාමයක් ගොඩනගා උන්වහන්සේට සැපසේ ජීවත් වීමට අවස්ථාව උදා කර ඇත. එහෙත් දෙදෙනා අතර කල්යත්ම ඇති වූ බහින් බස්වීමේ ප්‍රතිරෝධයක් මත සද්ධාරතන හාමුදුරුවන් පැවිද්දකට නොගැලපෙන ආකාරයෙන් අසභ්‍ය වචනයෙන් සුදත්තට බැනවැදීමත් සුදත්ත බෞද්ධයෙකු වශයෙන් පැවිදි හිමිනමකට කතා නොකළ යුතු ආකාරයට කතා කිරීමත් දෙදෙනාගේම ක්‍රියාපිළිවෙත අප්‍රසන්නතාවයකට ලක් වී ඇත. සුදත්ත රකින්නට සීලයක් නොමැති බව අපි කිය යුතුයි. ඒත් රාජාංගනයේ හිමි භික්ෂුවක් වශයෙන් තමන්ගේ පැවිදි ජීවිතය ගත කළ යුතුවත් උන්වහන්සේද ඉතාම පහත් කාර්යයට සුදත්ත තිලකසිරිට ආමන්ත්‍රණය කරන්නට පටන් ගෙන තිබේ. අපට මෙහිදී සුදත්ත තිලකසිරිගේ ක්‍රියාකලාපයන් පිළිබඳව ලොකුවට කතා කිරීමට අයිතියක් නැත. හේතුව සමාජයේ ගිහි පුද්ගලයන්ගේ වාක් ශෛලියේ හොඳ සහ නරක දෙකම අපි දැක ඇත. සවන් දී ඇත. ඒ නිසා සුදත්ත තිලකසිරි කතා කරන දේ අවලක්ෂණද අවිනීතිද යන්න සමාජය විසින් තීරණය කරයි. නමුත් රාජාංගනයේ හාමුදුරුව කොතරම් වූ අප්‍රසන්න නින්දිත අසංවර ආකාරයට හැසුරුනාද කියතොත් උන්වහන්සේ නියෝජනය කළ රාමජනිකායෙන් පවා මේ වෙනකොට නිර්පය ඇත. එම නිසා උන්වහන්සේට දැන් භික්ෂුත්වයක් නැත. මා මෙහෙ මොහොතේ සඳහා කතා කරන්නේ හිමි උන්වහන්සේ කියන වචන නොයදා රාජාංගනයේ සද්ධාරතන යනුවෙන් පමණකි. ඉන් ඔබට මා ගෞරවනීය පද අගට යොදා ආමන්ත්‍රණය කළොත් බෞද්ධයෙකු වශයෙන් මා කරන මහා පාප කර්මයක් වෙනු ඇත. එසේ මා කරන්නේ නම් කඩේ ඇති සිවුරක් ශරීරයේ දවටාගත් ඕනම කෙනෙකුට මා ස්වාමින් වහන්සේගේ ආමන්ත්‍රණය කළ යුතුය. බෞද්ධ භික්ෂුවක් කියන්නේ එසේ මෙසේ තනතුරක් නොව. ඊටාම ගෞරවනීය ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ සංඝ පරපුර නියෝජනය කරන පුද්ගලයෙක් වශයෙන් සුපේසල ශික්ෂාකාමී ගති පැවතුම් වලින් යුක්තව තම ජීවිතය ගෙන යා යුතුය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විසුදු පන්සලක ස්වාමින් වහන්සේ නමක් YouTube නාලිකා කියන මේ න්‍යායක දාගෙන ආගම දහමට නිග්‍රහ වෙන ආකාරයට හැසිරෙන්නේ නැත. අපි දකින්නේ රාජාංගනයේ සද්ධාරතනට තියෙන්නේ තමන්ගේ දායක කාරකාදීන් දෙන දානයක් වලදා ආගමික වත්පිළිවෙත්වල යෙදීමෙන් මේ සසුන ආරක්ෂා කර ගැනීම. එසේ ආරක්ෂා කරන්නට කටයුතු කරන්නේ නම් රාමජනිකාය ඉදිරි දිනකදී යලිත් රාජාංගනයේ සද්ධාරතනට සද්ධාරතන හිමි යන වචනේ ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව ලබා දෙනු ඇතයි අපි විශ්වාස කරමි. රාජාංගනයේ හිමිගේ අසික්කිත නින්දිත වාක් ශෛලිය නිසා ඔහු රාජාංගනයේ සද්ධාරතන බවට පත් විය. ඒ නිසා රාජාංගනයේ සද්ධාරතනකින් අපි ඉල්ලන්නේ ඔබ කරන දේ අපේ සිංහල බෞද්ධයාට කරන මහත් නින්දාවක්ය. ඔබ කියන ආකාරයට වැරදි කරන භික්ෂුන් වහන්සේලා තවත් ඉන්නා බවය. අපද ඒ පිළිගනිමි. ඕනෑතරම් වැරදි කරන භික්ෂුන් වහන්සේලා ඇත. එහෙත් ඔබ වගේ ජාත්‍යන්තරයට පවා යන ආකාරයට ශ්‍රී ලාංකික භික්ෂුව මෙසේද යන ප්‍රශ්නාවලිය ඉදිරිපත් වන ලෙස ඔබ කතා කිරීම ඉතාම පහත්ය. අන්‍ය ආගමිකයන් අපෙන් දහනවා ඔයාලගේ බුද්ධ ආගම මේකද කියා. ඕනෑතරම් පන්සල්වල යතිවරයන් ලෙස පෙනී සිටමින් සියලු ශික්ෂාපද කඩ කරන භික්ෂුන් වහන්සේලා මේ රටේ ඇත. ඒත් ඔවුන් රාජාංගනයේ සද්ධාරතන වගේ මාධ්‍ය තුලින් අසභ්‍ය වචන පාවිච්චි කිරීම තුලින් අන්‍ය ආගමිකයන්ට උසුළු විසුළු වන ආකාරයෙන් බෞද්ධ ආගම ලක් කරන්නේ නැත. ඒ නිසා රාජාංගනයේ සද්ධාරතන ඔබම වරක දෙවරක පිළි අරගෙන තියෙන ඔබට මානසික ආතතිය විෂාදය ඇතිව ඔබ ප්‍රතිකාර ගත්තායන්. සත්‍ය වශයෙන්ම මම මොනවා කිව්වද මොනවා කතා කරාද කියලා මටවත් අවබෝධයක් නැහැ. මටම තේරුණා මගේ ශරීරයේ මගේ මනසේ යම් වෙනසක් තියෙනවා කියලා. දරා ගන්න බැරි තැන මමම ගිහිල්ලා බුද්ධික අබේරත්න මහත්තයා විශේෂඥ මනෝවෛද්‍ය අනුරාධපුර රෝහල මනෝවිද්‍යා වෛද්‍ය විද්‍යා කතිකාචාර්ය ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාලය මේ ජීනේ හම්බුණා. ඊට පස්සේ කිතුමා පරීක්ෂා කරලා විෂාදය කියන රෝගේ තමයි මොනවාට තියෙන්නේ කියලා යන ප්‍රතිකාර ගන්න කියනවා. හංගන්න දෙයක් නැහැ. අසනීප කියන්නේ හංගන්න හොඳ නැහැ. එසේනම් මා දකින්නේ ඔබ ප්‍රතිකාර ගත්තා කියලා පිළිගත්තත් ඔබට ප්‍රතිකාර වලින් ගුණයක් වී නැති බවය. ඒ නිසා මානසික රෝගියෙක්ගේ මුල් අවස්ථාවේ ඔහුට මානසික රෝගයක් ඇති බව ඔහුටම තේරුම් යනු ඇත. දෙවැනි අවස්ථාව වෙනකොට ඔහුට මානසික රෝගී තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි ලෙස ඔහු විකාර දේ සමාජගත කරනු ඇත. තුන්වෙනි අවස්ථාවේ ඔහුට මලපහ යනවාවත් දැනෙන්නට නැත. ඔහුට රෑදවල්ද දැනෙන්නේ නැත. ඔහුට දුරද දැනෙන්නේ නැත. රාජාංගනයේ සද්ධාරතන ඔබ වහා කළ යුත්තේ හිතවත්ම කෙනෙක් සමගින් මනෝවෛද්‍යවරු හමු වී ඔය YouTube නාලිකාව කෙටි කලකට හෝ අත්තර YouTube නාලිකාවෙන් ඔබ අසභ්‍යද වචන කියන විට කුඩා සාමණේරු හිමියරු ඇතුළු කුඩා ළමින්
එක් අසභ්‍ය වචන අහන්නට ඉතාම ලෙන්ගතුව කටයුතු කරයි. මේ තුළ ඔබගේ ආදායමද වැඩි වෙයි. ඔබ සල්ලි වලට වහල් වී කැත විදියට ගිජු වී අසභ්‍ය වචන සමාජගත කරන්නට එපා. මේකෙන් අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ ලෝට කියා දුන් ශාන්තිය, කරුණාව, මෛත්‍රිය, දයාව කියන ගුණාංගයන් පිරිපුන් බෞද්ධ දර්ශනයට විශාල හානියක් වනු ඇත. ඔබට බොහෝ විට අන්‍ය ආගම්වල අන්තවාදීව ජීවත් වන පිරිස ඔබට මුදල් දෙනවාද ඇත. මොකද බෞද්ධ දර්ශනය විනාශ කරන්නට. ඒ නිසා සදාරතන අපි ඔබට කියන්නේ වහවහ කළ යුත්තේ ඔබ මානසික වෛද්‍යවරයෙකු ළඟට ගොස් ප්‍රතිකර්ම ගැනීමය. අද දවසේ ඔබ එසේ නොකරන්නේ නම් හෙට දවසේ ඔබට මල පහ යනවාද, රෑදවල් වෙනස් වෙනවාද, ඔබ ගමනක් යන්නට සිතන විට දුර කොපමණද කිසිවක් ඔබට නොදැනුණු ඇත. එම නිසා වහාම කුණුහරුපයෙන් බැනීම නවතා හිතවත්ම ඥාතියෙකු හෝ මිත්‍රයෙකු මගින් මනෝවෛද්‍යවරයෙකු හමුවන්න. මේ සියල්ල කිව්වේ ඔබ පිළිබඳව වෛරයෙන් දේශයෙන් නොව. ඔබ පිළිබඳව අනුකම්පාවෙනුත් අපේ නිර්මල බුදුදහමට ඔබගෙන් වෙන අතිශය දැවැන්ත වූ හානිය නවතාලීමටය. මෙසේ කියමින් මානිශබ්දමි. බොහොම ස්තුතියි. හෙට දවසේ ඉඳන් ඔබත් මට බනින්නට පුළුවන්. මම නම් ඔබට වෛර කරන්නේ නැත. මම හික්මීමක් ඇති ගිහියෙක් වෙමි. ඔබට කිසි දවසක බයින්නේ නැත. අඩුපාඩු කියා දෙමි. ඔබටත් ඔබගේ මානසිකත්වයටත් මා දක්වන අනුපමේය අනුකම්පා නිසාය. බොහොම ස්තුතියි.